අප්‍රේල් මැද භාගය කියන්නේ ශ්‍රී ලංකාවට හුරු පුරුදු කාලයක්. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිසා ගෙවල්වල වියදම් එකපාරටම ඉහළ යනවා. ඊට පස්සේ ඒ සතුට එහෙම්මම නතර වෙනවා. වැඩට ගියාම තේරෙනම බැංකු ගිණුම සම්පූර්ණයෙන්ම හිස් වෙලා කියා. මේ මුදල් අර්බුදේ හැමදාම වෙන දෙයක්. මේක ඔයාගේ අයවැය හැදීමේ වැරද්දක් නෙවෙයි. මේක එකම වෙලාවක වැඩ කරන බහුතරයකට බලපාන මුදල් හිඟවීමක්. සාමාන්‍ය උපදෙස තමයි ඊළඟ අවුරුද්දේ තවත් සල්ලි ඉතුරු කරන්න කියන එක. අමතර ව්‍යාපාරයක් පටන් ගන්න එක හොඳයි වගේ පෙනුනත් ඒකට ලොකු ප්‍රාග්ධනයක් හරි කඩ කාමරයක් හරි ඕන කියලා ඔයා හිතන්න පුළුවන්. හැබැයි වෙනස් ආකෘතියක් තියෙනවා. ඒකට ඕනේ රුපියල් 50000ක ප්‍රාග්ධනයක් සහ දේශීය සැපයුම් ජාල ගැන අවබෝධයක් විතරයි. මේ ආකෘතිය ගොඩනැගිලා තියෙන්නේ ආබිට්‍රාජ් කියන සංකල්පය මත. ඒ කියන්නේ අඩු තොග මිලකට භාණ්ඩයක් අරන් ඒකේ තත්වය හරි තැන හරි වෙනස් කරලා වැඩි සිල්ලර මිලකට විකුණන එක. මේ අවුරුද්දට පස්සේ එන ණයබරින් මිදෙන්න ලොකුවට සල්ලි ඉතුරු කරන්නම ඕනේ නැහැ. ඒකට කරන්න තියෙන්නේ ඉහළ සිල්ලර ලාභයක් තියෙන කුඩා සැපයුම් ජාලවලට පොඩි ප්‍රාග්ධනයක් යොදවන එකයි. මේක ප්‍රායෝගිකව බලාගන්න අපි පිටකොටුව වෙළඳපොළට යමු. මේ ජනාකීර්ණ ප්‍රදේශය තමයි ශ්‍රී ලංකාවේ භාණ්ඩ වෙළඳාමේ කේන්ද්‍රස්ථානය. මේ ප්‍රදේශය ක්‍රමානුකූලව බෙදලා තියෙනවා. විශේෂිත වීදි විශේෂිත භාණ්ඩ සඳහා වෙන් වෙලා තියෙනවා. උදාහරණයක් විදියට පළමු හරස් වීදිය ඉලෙක්ට්‍රොනික බඩුවලට වෙන් වෙලා තියෙනවා. හතරවෙනි හරස් වීදියේදී ඔයාට තොග වශයෙන් ගම්මිරිස් කිලෝවක් රුපියල් 720ත් 1130ත් අතර මිලකට ගන්න පුරුවන්. ඒ තොගේ සිල්ලර භාණ්ඩයක් කරන්න ඔයාට එක උපකරණයක් ඕනේ. අඟල් 8 හෑන්ඩ් ඉම්පල්ස් සීල එකක්. ඒකට යන්නේ රුපියල් 4500ක් වගේ මුදලක්. ඒ කියන්නේ ඔයාගේ ප්‍රාග්ධනයෙන් 10%කටත් වඩා අඩු ගාණක්. ඒ සීලයක පාවිච්චි කරලා ගම්මිරිස් කිලෝ 40ක් ග්‍රෑම් 100 පැකට් වලට කඩලා කඩේක රාක් එක තියන්න පුළුවන් විදිහට හදාගන්න පුරුවන්. කොළඹ වගේ නාගරික ප්‍රදේශවල ගම්මිරිස් සිල්ලර මිල කිලෝවකට රුපියල් 1660ක් දක්වා ඉහළ යනවා. ඒ තොගේ පොඩි පැකට් වලට වෙන් කරන එකෙන් ඔයාට 150කට වඩා වැඩි ලාභයක් ගන්න පුළුවන්. භෞතික ආබිට්‍රාජ් හරහා ඔයා මේ පහසුව වෙනුවෙන් ගෙවන මුදල අත්කර ගන්නවා. ලොකු නිෂ්පාදන සමාගම් කරන ඇසුරුන් කිරීමේ අතින් කරන වැඩේ ඔයා බාර ගන්නවා. දෙවනි ක්‍රමය නගරයෙන් මිදිලා ගම්පහ සහ මීගමුව පැත්තේ තියෙන පෙළතවාන් වල කරන ජෛව විද්‍යාත්මක ආබිට්‍රාජ් එකක්. මල් පිපුණු ඇන්තූරියම් වෙළඳපොලේදී ඔයා නිකම්ම පැලයක් නෙවෙයි ගන්නෙ. ඔයා ගන්නෙ ඒකේ අනාගත වර්ධනයයි. ඔයාගේ රුපියල් 50000න් එකක් රුපියල් 400 ගානේ තොග මිලට ගන්න පුරුවන් පැල 125කට වියදම් කරනවා. ඒත් එක්ක කොහොබත් වගේ මූලික දේවල් ගන්නවා. ඔයා මේ පැල මාස 3ත් 6ත් අතර කාලයක් තියාගන්නවා. කාලයත් එක්ක ගහ ලොකු වෙලා මල් පිපෙනකොට ඒ රුපියල් 400 පැලය රුපියල් 1200ක සිල්ලර වටිනාකමක් තියෙන වටිනා පැලයක් බවට පත් වෙනවා. මේ ආකෘතියට දිනපතා ලොකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ. පැලයේ කාලයත් එක්ක මෑරීම දිසාම ඒකේ වෙළඳපොළ මිල ඉබේම ඉහළ යනවා. අවසාන ක්‍රමය තමයි ඩිජිටල් ආබිට්‍රාජ් එක. මේකෙන් භෞතිකව බඩු තියාගන්න එකේ අවදානම නැති කරනවා. ඩ්‍රොප් ශිපින් ආකෘතියකදී පළවෙනි හරස් වීදියේ ඉන්න තොග වෙළඳන්ගේ ඉලෙක්ට්‍රොනික උපකරණ WhatsApp සහ Facebook වගේ සමාජ මාධ්‍ය හරහා ඔයා ප්‍රවර්ධනය කරනවා. ඔයාගේ රුපියල් 50000 පාවිච්චි වෙන්නේ ගනුදෙනු පවත්වා ගැනීමට විතරයි. පාරිභෝගිකයෙක් ඇනවුම් කළාට පස්සේ විතරක් ඔයා භාණ්ඩවලට සල්ලි ගෙවනවා. කුරිය සේවාව මගින් තමයි භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ. ඔයාට පුරුවන් සම්පූර්ණයෙන්ම ඩිජිටල් නිර්මාණ පැත්තට යොමු වෙන්නට. උදාහරණයක් විදිහට ඩිජිටල් මංගල ආරාධනාපත් හදන එක. වාර්ෂික Canva Pro ලයිසන් එකකට යන්නේ රුපියල් 36000ක් වගේ මුදලක්. ඒක සබ්ස්ක්‍රිප්ෂන් එකෙන් ඔයාට රුපියල් 10 ගණනකට විකුණන්න පුරුවන් ඩිජිටල් ආරාධනාපත් හදන්න පුරුවන්. ඒකෙන් හැම විකිණීමකදීම 100%කට කිට්ටු ලාභයක් ලැබෙනවා. ඩිජිටල් ආබිට්‍රාජ් හරහා ඔයාලා අන්තර්ජාලය හරහා ඔයාගේ හැකියාවන් මුදල් බවට පත් කරනවා. ඔයා ඉන්න තැන මේකට අදාළ වෙන්නේ නැහැ. මේ වෙනකොට මේ කුඩා ව්‍යාපාරයෙන් හොඳ ආදායමක් එනවා. ඒකෙන් අවුරුද්දට පස්සේ එන ණයබර අඩු කරනවා. හැබැයි ලියාපදිංචි නොවී හිටියොත් ඔයාගේ වර්ධනය සීමා වෙනවා. නීතියානුකූල ව්‍යාපාරික අනන්‍යතාවයක් නැතුව ඔයාට ලොකු ආයතනික කොන්ත්‍රාත්තු ලබා ගන්න බෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ව්‍යාපාරයක් නිශියාලව ලියාපදිංචි කරන්න යන්නේ රුපියල් 3000ක් වගේ මුදලක්. මේ ලියවිටිම ඔයාගේ ව්‍යාපාරයේ විශාල වෙනසක් කරනවා. නීතියානුකූල ව්‍යාපාර ලියාපදිංචියක් හරහා බැංකු අංශයට පිවිසෙන්න පුළුවන්. එතනදී ව්‍යාපාරිකයන්ට රුපියල් මිලියන 50ක් දක්වා කාරික ප්‍රාග්ධන ණය ලබා ගැනීමට සුදුසුකම් ලැබෙනවා. රුපියල් 50000 සීල එකකින් හරි ඩිජිටල් ලයිසන් එකකින් හරි පටන් ගන්න එක හුදෙන්ම පැවැත්ම සඳහා කරන දෙයට වඩා වැඩි. ඒක නීතියානුකූලව පිළිගත් දියුණු කර හැකි ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනැගීමේ පළමු පියවරයි.